මම ගණිතය උගන්වන පියල් සෙනවිරත්න. ඉතින් පුතේ දුවේ අදත් අපි උගන්වන්න අදහස් කළා විෂය ඒකකයක් teachers.lk එක එකතු වෙලා මිනිතය ශේෂ්ඨඵල හා පරිමා area and volume ඉංග්‍රීසි වලින් කියන්නේ. area කිව්වම දැන් ඔබේ ගෙවල් පැත්තේ කෙනෙක් මේ සරම් පැත්තෙන් යල්ලා මල්ලේ මම තමයි මේ area එකට ඡණ්ඩිය. එහෙම කියනවා. එතකොට ඔයාලට කියන්න පුළුවන් එයා තමයි ඒ area එකට ඒ වර්ගඵලයට ඡණ්ඩිය. එහෙම කියන්න පුළුවන්. කියන්න දෙන්න එපා. volume ප්‍රමාණය එන ප්‍රමාණය volume එක. එතකොට රේඩියෝ එකේ ඒ වගේම volume දැන් මෙතෙන්දී අපි පරිමාව පිළිබඳව කතා කරනවා වොලියුම් එක ගැන විවිධ ඝන වස්තුන් වල තල රූප වල වර්ගඵලය ගැන කතා කරනවා ඝන රූප වලත් වර්ගඵලය ගැන කතා කරනවා තල රූප වල මුලින්ම ඇත්තටම කතා කරන්න ඕනේ වෘත්තය පිළිබඳව වෘත්තය කියලා කිව්වම මොකක්ද හැඩය මේ තියෙන්නේ ඒක නම් ඉතින් චූටි කාලේ ඉඳලම දන්න කතාවනේ වෘත්තය එතකොට කව කටු තුඩ මෙහෙම තිබ්බම මේ කව කටු තුඩ තියෙන තැන මේකට කියනවා සෙන්ටර් කේන්ද්‍රය පැන්සල් තුඩ ගමන් කරන රවුම ඒකට කියනවා පරිධිය මේකට කියනවා පරිධිය මිරිදිය නෙවෙයි පරිධිය C circumference ඉංග්‍රීසි වර්ඩ් එකේ මුල අකුර C පුතේ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට අඳින රේඛාව අරය මේක අරය R රේඩියස් කියන ඉංග්‍රීසි වර්ඩ් එකේ මුල අකුර R. එතකොට කේන්ද්‍රය හරහා පරිධියේ ලක්ෂ දෙකක් ක්‍රියා කරන රේඛාව ඇද වුණා කැත වුණා නේද පොඩ්ඩක්. හරි. එතකොට කේන්ද්‍රය හරහා පරිධියේ ලක්ෂ දෙකක් ක්‍රියා කරන රේඛාව විස්කම්භය. මොන බයද? විස්කම්භය නෑ. විස්කම්භය. D ඩයමීටර්. සමහරු ඩයාමීටර් කියලාත් කියනවා. කමන්නේ ඒක ප්‍රශ්න. විස්කම්භය ඩයමීටර්. එතකොට පුතේ මෙන්න මේක තමයි කතන්දරේ. එතකොට C = 5R. සුද්දා කියන්නේ එහෙමයි. C = 5R. C සමානයි 2πr. අපි කියන්නේ එහෙම සිංග්ලිෂ් එක. C සමානයි 2πr. අන්න සිංහලෙන් දන්න සිංහලෙන්. කමන්නේ අපිට උරු වෙලා තියෙන්නේ C සමානයි 2πr කියලානේ. සිංග්ලිෂ් කමන්නේ. එහෙම අපි කියමුකෝ. ඔයා එහෙම කියන්නකෝ. A සමානයි 5r වර්ගය. පුතේ A ඒරියා කියලා අපි කතා වුණානේ. A කියන්නේ ඒරියා වර්ගඵලය සමානයි 5r වර්ගය. මොකද්ද මේ 5? 5 කියන්නේ 7/22. ඒක ලබා ගන්න විදියත් ඉතින් දැනගන්න පුළුවන්. ඒක ටිකක් දිග කතාවක් අපිට මේ teachers.lk එකේ අපි මේ ප්‍රසන්ට් කරන මේ පොඩි වෙලාව ඇතුළේ ඉච්චර දුර යන්න ඕනේ නැහැ. එතකොට C සමානයි 2πr, C සමානයි 2πr, A සමානයි 5r වර්ගය. මේ සූත්‍ර දෙකෙන් ගණන් හදන්න තියෙනවා. අරේ දුන්නම පරිධිය, අරේ දුන්නම වර්ගඵලය. ඊළඟට විස්කම්භය සම්බන්ධ කළා අපිට D සමානයි 2r කියලා. අරේ වගේ දෙගුණයක් විස්කම්භය, අරේ 5යි නම් විස්කම්භය 10යි, අරේ 7යි නම් විස්කම්භය 14යි, අරේ 14යි නම් විස්කම්භය 28යි. විස්කම්භය 28 නම් එකෙන් භාගයක් අරේ 14යි, විස්කම්භය 14 නම් එකෙන් භාගයක් අරේ 7යි. ඕවා ගැන කතා කරන්න තියෙනවා. මේක වෘත්තය. මේ වෘත්තය ඕනේ වෙනවා මේ හැම කතන්දරයකටම. ඒ වගේම මෙන්න පුතේ සිලින්ඩරයට උදාහරණ මොනවද? සිලින්ඩරයට උදාහරණ ලස්ප්‍රේ ටින් එක, නෙක්ස්ප්‍රේ ටින් එක, ඇන්කර් ටින් එක, ඩයමන්ඩ් මැකරල් ටින් මාළු ටින් එක, පත්තු කරපු නැති සිගරට් එක කිව්වම ඒක මගේ ජීවිතේ නැති දෙයක්. ඒ නිසා ඔබේ ජීවිතේ තියෙන්න අවශ්‍ය නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය මගේ ජීවිතේ නැහැ. පුතේ වගේ ජීවිතේට කවදාවත් එකතු කරගන්න එපා. පත්තු කරපු නැති සිගරට් එක, උල් කරපු නැති පැන්සල, ලිඳ බෝක්කුව මේ සේරම සිලින්ඩරය. කොහොමද මේ සිලින්ඩරේ කතන්දරේ? මෙහෙමයි. පියන වක්‍ර පෘෂ්ඨය පතුල වක්‍ර පෘෂ්ඨය පියන. ඕකේ. පියනේ වර්ගඵලය. පියනේ වර්ගඵලය. වර්ග ඉලේ නෙමෙයි වර්ගඵලය. 5r වර්ගය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ කිටි කරලා ලියමු. ඉතින් මොකද වෙන්නේ නේද? 2πrh. පතුලේ වර්ගඵලය 5r වර්ගය. පුතේ මේකේ බලන්න පියන වක්‍ර පෘෂ්ඨයේ පතුල. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේ තුනේම එකතුව ගන්න ඕනේ. මුළු
පෘෂ් වප 5r වර්ගය 2πrh 5r වර්ගය. මේකට 1 කියලා අපි දානවා. මේක 1. ඉතින් එතකොට මේ 5r වර්ගයයි 5r වර්ගය එකතු වුනහම පුතේ 2යි 5r වර්ගය. සමහර ගුරුවරු එහෙම කියනවා. ඒකත් හරි. ඊළඟට ඒක 2 කියලා දානවා අපි. ඊළඟට තුන්වෙනි එක අපි මම උඩින් ලියන්නම්. මේ තුන්වෙනි එක මේ දෙන්නගේ පොදු සාධක ඉවතට ගන්නවා. 2 ඉවතට ගන්නවා 5 ඉවතට ගන්නවා r ඉවතට ගන්නවා. එතකොට r ධන h ඉතුරු වෙනවා ඇතුලේ. මේක තුන්වෙනි එක. මේ බලන්න 2 පොදු සාධක එළියට ගත්ත පුතේ 5 පොදු සාධක එළියට ගත්තා r පොදු සාධක එළියට ගත්තා. එතකොට මෙතන 2πr ගියාම r ඉතිරි ධන 2πr එළියට ගියාම h ඉතිරි. එතකොට මේක A level වලදී හම්බෙන්නේ ස්ථිති විද්‍යාව, ගති විද්‍යාව, ද්‍රවස්ථිති විද්‍යාව, ද්‍රවස්ථිති විද්‍යාව කියම හයිඩ්‍රෝස්ටැටික්ස්. එතකොට ඒක දැන් කම්බයින්ඩ් මැත්ස් වල තියෙන අපි ඇප්ලයිඩ් වලදී ඉගෙන ගත්තා. ඇප්ලයිඩ් මැත්ස් වලදී A level වලදී. ඉතින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඒවා. එතකොට හැබැයි මේ සූත්‍රයෙන් මේව හරහා මේකට එන්නත් විභාගයට එන්න පුළුවන් ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන් පුතේ. රයිට්? එතකොට දැන් සිලින්ඩරේ කතන්දරේ ඕක. එතකොට ඒ වගේම සිලින්ඩරේ පරිමාව 5r වර්ගයේ h. තව මේකේ විස්තර කරන්න පුළුවන් අපිට මෙහෙම. මේ 2πrh හැදෙන එක මෙතන මේ සිලින්ඩරය මෙතනින් කපලා තහඩුවක් කියලා හිතන්නකො, පියනක් නැහැ, පතුලක් නැහැ. මේක දිග ඇරලා 2πr මෙහෙම දිගට අතට එනවා, h මෙහෙම එනවා. එතකොට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය 2πr වැඩි කිරීම h 2πr. ඉතින් එතකොට පුතේ දැන් මේකේ වෘත්තය සිලින්ඩරය අපි ඉගෙන ගත්තා. ඊට අමතරව කේතුව අයිස් කෝන් එක. එතෙන්දිම කෝන් කියන එක කියවෙනවා. කෝන් කියන්නේ ඉංග්‍රීසි වලින් කේතුවට. ඉතින් හැබැයි අයිස්ක්‍රීම් වලට සිංහලෙන් කියන්නේ මොකද්ද කියලා කියන්නේ? දන්නේ නැහැ නේද ගොඩක් අය. හිම කිරම සිංහල වචන සිංහලෙන් කියන්නේ. එතකොට පුතේ දැන් අයිස්ක්‍රීම් කෝන් එක, කෝන් කිව්වම කේතුව ඉතින් කෝන් එක මම අනිත් පැත්ත හරවලා අඳින්නම්. එතකොට ඔහොමයි එන්නේ. මේක R, මේක උස h, මේක ලම්බ උස පුතේ. මේක ඇල උස l. R ලම්බ උස h, මෙයා ඇල උස හේවත් බෑවුම් උස. L වර්ගයේ සමානයි h වර්ගයේ ධන r වර්ගයේ. එතකොට පයිතගොරස් කිව්වේ මොකද්ද? පයිතගොරස් කිව්වේ පුතේ ත්‍රිජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින ලද සමචතුරාශ්‍රයේ වර්ගඵලයේ එහි ඉතිරි පාද දෙක මත ත්‍රිජුකෝණයේ අඩංගු ඉතිරි පාද දෙක මත අඳින ලද සමචතුරාශ්‍රවල වර්ගඵල වල ඓක්‍යයට සමාන වේ. ඉතින් අර පවුල කිව්වා කියලා ඉතින් ජෝක් එකට කිව්වේ ඒ ක්ලාස් එකේම මොකද්ද? ඇල උසේ වර්ගයේ සමානයි ලම්බ උසේ වර්ගයේ ධන අරේ වර්ගය. ඒකත් ඔළුවේ තියාගන්න පහසු වෙන්නයි එහෙම මම ඔයාලට මතක් කළේ. පතුලේ වර්ගඵලය පතුලේ වප බලන්න මුළු කතන්දරේ ඔක්කොම දුවන්නේ වෘතේන්නේ පුතේ. මුලින් ඉගෙන ගන්න වෘතේන්නේ මේ සේරම දුවන්නේ පතුලේ වර්ගඵලය 5r වර්ගය. එතකොට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කෙටියෙන්ම ලියන්නම් වෙලාම තියෙන ඉතින්. මට ඔයාලට ගොඩක් කියලා දෙන්න පුළුවන් ටට්ටක් ගාලා කළාම. මුළු පෘෂ්ඨ වර්ගඵලය 5r වර්ගයේ ධන 5rl. බලන්න පැටවෝ මේමයි වෙන්නේ. පතුලේ වර්ගඵලය 5r වර්ගය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 5rl. ඉතින් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ඔය දෙකේ එකතුව. එතකොට මේකේ මුකුත් එළියට ගන්න අර සිලින්ඩරේ වගේ හොඳේ. ඉතින් පරිමාව ඔයා එකපාර මේව පාඩම් කරගන්නානේ. මේව දෙනවා හැබැයි විභාගයේ ප්‍රශ්න පත්‍රයේ මුල දීලා තියෙන ඔය සූත්‍ර දුන්නට සමහර ඒවා දෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා. මුළු ඒ සූත්‍ර නොදීන්නත් පුළුවන් ඕන. ඔයා මතකින් එදාට කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඔය පොඩ්ඩක් පාඩම් කරගමු. මම කියන විදිහට ඔයාලට ඔලුවට වැටෙන පාඩම් වෙනවා. හරි. ඒක 3න් 1යි 5r වර්ගයේ මේ පරිමාව. එතකොට පැටව තව ගොඩක් වස්තුන් තිබුණට ඝනකාභය මේක උනත් ඝනකාභය. පෙට්ටිය දිග පළල උස දිගක් පළලක් උසක් තියෙනවා ඝනකාභය. එතකොට පැති තියෙනවා සමාන පැති 1යි 2යි සමාන පැති 1යි 2යි සමාන පැති 1යි 2යි සමාන පැති දෙක ගණනේ 3 පාරක්. වර්ගඵලය හොයන සූත්‍රය ඔබ දන්නවා. ඒ විදිහටයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ ඝනකාභය. ඊළඟට ඝනකය. ওই ටික කතා කරන්නත් වඩා මට හිතෙනවා ගොඩක් වටිනවා කියලා ඔයාලට. ඒ නිසා මම පයින්නවා මෙතෙන්ට.
ප්‍රිස්මය හැඩය යෝධ වීදුරු කුට්ටියකින් ප්‍රිස්මයක් හදලා සුදුනන්ගේ උඩ ඉඳලා ලිස්සගෙන එනවා මෙහෙම. සුදුනන්ගේ උඩ ඉඳලා අර පැත්තට ලිස්සගෙන යනවා එහා පැත්තට. මම මොකටද එහෙම කිව්වේ? ඔයාලට මේකේ ත්‍රිමාණ බව අවබෝධ කරගන්න 3D 3 dimension ඒ ගතිය ඔයාලට ඇඟට එන්නයි එහෙම කිව්වේ. එතකොට පුතේ මේ ශ්‍රීජු කෝණාශ්‍රයක් මේක එහා පැත්ත ශ්‍රීජු කෝණාශ්‍රයක් උස්සල යටින් අත දැම්මොත් තව ශ්‍රීජු කෝණාශ්‍රයක්. ශ්‍රීජු කෝණාශ්‍රය 1යි 2යි 3යි. ත්‍රිකෝණ තියෙනවා මේකේ පුතේ 1යි 2යි. එහෙනම් මේකේ වර්ගඵලය හැදින්නේ කොහොමද? ත්‍රිකෝණ දෙකෙහි වර්ගඵලය ධන ශ්‍රීජු කෝණාශ්‍ර තුනෙහි වර්ගඵලය. ඔය ටික එකතු. ඔය දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න හැටි. මේ ත්‍රිකෝණේ එකක් අරන් එයාව ඇනලයිස් කරනවා, විශ්ලේෂණය කරනවා. මොකද්ද කරන්නේ? මෙයාගේ ලම්බ උස h සොයා ගන්න වෙනවා අපිට. ඒ වෙලාවේදී මේවා දෙක සමාන කරගන්න වෙලාවල් තියෙනවා. එක එක විදිහට අපිට දැන් ගණන් හදනකොට අපි ඒව බලමුකෝ. එතකොට මේ h හොයා ගන්න තියෙනවා. එතකොට හොයාගෙන මේකට ත්‍රිකෝණයට අපි ඒ අදාළ සූත්‍රය දාලා මොකද්ද? ත්‍රිකෝණයක වර්ගඵලය භාගය වැඩි කිරීම ආදරය නෑ ආධාරකය වැඩි කිරීම ලම්බ උස.